අපි අද බලමු YouTube එකේ faceless channel එකක් කරලා මාසයකට හොයන්නේ කොහොමද කියලා. ඔයාට මූණ පේනන්නේ නැතුව වීඩියෝ ෂූට් කරන්නේ නැතුව තමයි මේ දේ කරන්න තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ වෙන කෙනෙක්ගේ YouTube shorts download කරලා re-upload කරන්න විතරයි. ඔයාට මේ විදිහට download කරලා re-upload කරන්න පුළුවන් meme category එකේ shorts විතරයි. එහෙම නැතුව ඔයාට හැම short video එකක්ම මේ විදිහට download කරලා re-upload කරන්න බෑ. මම මේ විදිහට YouTube shorts download කරලා re-upload කරන channel එකක් මීට කලිනුත් කරා. ඔයාලට මේ channel එකේ proof බලා ගන්න පුළුවන් මීට කලින් කරපු වීඩියෝ එකේ. මේ පාර මම අලුත්ම YouTube channel එකක් පටන් ගත්තා. මේ විදිහට YouTube shorts download කරලා re-upload කරන මේ channel එක පටන් අරගෙන දවස් 7යි මේ වෙද්දි 1 million views වගේම subscribers 3500ක් ඉන්නවා. මම මේ වීඩියෝ එකේ ඉස්සරහට අලුතෙන්ම පටන් ගත්ත channel එකේ proof පෙන්නන්නම්. ඒ වගේම ආයෙත් කියන්න ඕනේ මම මේ 1 million views වගේම subscribers 3500ක් ගත්තේ අවුරුද්දකින් මාසෙකින් නෙමෙයි දවස් 7කින්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු ඔයත් මේ දේ කරලා මං වගේම success වෙන්නේ කොහොමද කියලා. ඔයාට මේ දේ කරන්න phone එකක් විතරක් තිබ්බොත් හොඳටම ඇති. ඒ වගේම මං ඔයාලට prove කරලා පෙන්නනවා මේ දේ කරලා $1000කට වඩා හොයන්න පුළුවන් කියලාත්. මම මේ දේ කරන විදිය ගැන වීඩියෝ එකක් මීට කලිනුත් කරා. ඔයා මේ වීඩියෝ එක බලපු කෙනෙක් වුණත් කමන්නේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද අපි මේ වීඩියෝ එකේ කතා කරපු නැති ගොඩක් දේවල් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යනවා. මම මේ කලින් දාපු වීඩියෝ එක බලලා ගොඩක් කට්ටිය මේ දේ කරන්න පටන් අරගෙන සක්සස් වෙලා තිබ්බා. මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ප්‍රූෆ් උත් ඔයාලට පෙන්නන්න. ඒ වගේම අපි මේ YouTube shorts කරන්න යන්නේ ලංකාවට නෙමෙයි UK US වගේ country එකකට. හේතුව තමයි ලංකාවට මේ meme category එකෙන් views ගන්නවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. අනික් හේතුව තමයි ලංකාවේ කට්ටිය මේ type videos බලන්නේ නැහැ. ඒ හින්දා අපි UK US වගේ country එකක් තමයි target කරන්නේ. ඔයාට UK US ම වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ ඕනේ country එකක් target කරගන්න පුළුවන්. හරි අපි දැන් මේ දේ කරන විදිය බලන්න කලින් දවස් 7කින් 1 million views ගත්ත channel එක බලලිමු. ඔයාලට දැන් මේ බලා ගන්න තියෙන්නේ channel එක ඔයාලට පේනවා ඇති. මම මේ channel එක create කරලා තියෙන්නේ අප්‍රේල් 8 වෙනිදා. මේ වෙද්දි views තියෙනවා ලක්ෂ 9කට වඩා. ඒ වගේම subscribers ලා ඉන්නවා 3500ක්. මුලින්ම කියන්න ඕනේ මේ channel එකේ තියෙන එක වීඩියෝ එකක්වත් මම මූණ පේනලා මම shoot කරපු videos නෙමෙයි. මමත් මේ meme videos වෙන channel එකකින් download කරලා අරන් තමයි මේ channel එකට re-upload කරේ. ඒ විදිහට තමයි මම මේ videos වලට views ලක්ෂ 9ක් ගත්තේ. ඒ වගේම මේ videos වලට copyright වදින්නේ නැහැ. මම මේ channel එක අප්‍රේල් 8 වෙනිදා create කරාට මම මේ channel එකට videos දාන්න පටන් ගත්තේ අප්‍රේල් 15 ඉඳලා. මම අප්‍රේල් 15 ඉඳලා අප්‍රේල් 23 වෙනකම් videos 12ක් upload කරා. මම මේ videos 12න් තමයි මේ වෙද්දි views ලක්ෂ 9කට වඩා අරන් තියෙන්නේ. හරි අපි දැන් බලමු මේ videos 12ට කොහොමද views ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇති මම දාලා තියෙන පළවෙනි වීඩියෝ එකට views ගිහලා තියෙන්නේ 2යි. හැබැයි ඊට පස්සේ දවසේ දාලා තියෙන වීඩියෝ එකට views ගිහලා තියෙනවා 3600. ආයෙත් මම අප්‍රේල් 17 දාලා තියෙන වීඩියෝ එකට views ගිහලා තියෙන්නේ 100යි. ඒ වගේම කිසිම කෙනෙක් මේ වීඩියෝ එකට like කරලවත් නැහැ. ඒ වුණාට මම ආයෙ අප්‍රේල් 18 දාලා තියෙන වීඩියෝ එක බලන්නේ views ගිහලා තියෙනවා ලක්ෂයක්. ඒ වගේම likes තියෙනවා 6400ක්. ඔයා මේ YouTube short channel එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ දැන් වීඩියෝ එකට views නැති වුණත් ඔයාගේ ඊළඟට දාන වීඩියෝ එකට views සෑහෙන ප්‍රමාණයක් හිතන්නවත් නැති විදිහට එන්න පුළුවන් කියන එක. එතනින් පස්සේ වීඩියෝස් ටික බලන්න ඔයාලට පේන ඇති views ඇවිල්ලා තියෙනවා 7900යි 500යි 42000යි 900යි. ඊට පස්සේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙනවා views ලක්ෂ 5ක්. ඔයාලට පේනවා ඇති views ලක්ෂ 5ක් ඇවිල්ලා තියෙන වීඩියෝ එකට කලින් වීඩියෝ එකට views තියෙන්නේ 921යි. මම ඔයාලට කලින් කිව්වා මේ shorts වල views හිතා ගන්නවත් බැරි විදිහට අඩු වැඩි වෙනවා කියලා. ඒකට හොඳම උදාහරණ තමයි මේ තියෙන්නේ. views 921ක් තිබිලා ඊළඟ දවසේ ආයේ views ලක්ෂ 5ක් ගිහිලා තියෙනවා. එතනින් පස්සේ අප්‍රේල් 22 ආයේ views ගිහිලා තියෙනවා ලක්ෂයක්. එදාම හවස දාපු වීඩියෝ එකට views ගිහිලා තියෙන්නේ 1000යි. ඊට පස්සේ අප්‍රේල් 23 වීඩියෝ එකට ගිහිලා තියෙනවා ආයේ views 90000ක්. එතනින් පස්සේ මම ආයේ videos upload කරලා නැහැ. අප්‍රේල් 23 වෙනිදා තමයි මම අන්තිම වීඩියෝ එක upload කරලා තියෙන්නේ. මේ YouTube channel එක බැලුවට පස්සේ ඔයාලට තේරෙන්නේ නැති YouTube shorts කියන්නේ කොච්චර powerful දෙයක්ද කියලා. මේ විදිහට videos කරන channel සෑහෙන්න තියෙනවා. අපි දැන් එක channel එකක් example එකක් විදිහට අරගෙන බලමු අපිට මේ දේ කරලා මාසෙට කීයක් හොයන්න පුළුවන්ද කියලා. ඔයාලා දැන් මේ Evil Luke කියන channel එක බලන්න. මේ channel එක post කරන්නෙත් මම දැන් කරා වගේම shorts. ඒ වගේම මෙයා එක long video එකයි post කරලා තියෙන්නේ. අනික් videos ඔක්කොම තියෙන්නේ YouTube shorts. ඔයා මෙයාගේ total views ගන්න බලන්න. එයා මේ වගේ views ගණන් කරන් තියෙන්නේ මූණ පෙන්නන්නේ නැතුව මේ type meme shorts upload කරලා. ඒ වගේම මේ Evil Luke ගේ channel එක meme post කරලා මාසෙකට හොයනවා $14100ත් අතර ගාණක්. මම 1 million views දවස් 7කින් ගත්තේ මේ channel එකේ තියෙන videos download කරලා මගේ අලුත් channel එකේ re-upload කරලා. ඉතින් මේ දේ මම කරා කියන්නේ ඔයාටත් මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන්. මේ වීඩියෝ එක පටන් ගද්දිම මම කිව්වා මේ දේ කරන විදිය ගැන වීඩියෝ එකක් මම මීට කලින් අප්ලෝඩ් කරා. ඒ වීඩියෝ එක බලලා මං වගේම තවත් කට්ටිය සක්සස් වුණා කියලා. ඔයාලට දැන් මේ බලා ගන්න තියෙන්නේ මේ Evil Luke එකෙන් videos download කරලා මං වගේම re-upload කරලා සක්සස් වුණ තවත් කට්ටියගේ channels. ඔයාලට පේනවා ඇති මේ channel එකේ views තියෙනවා 1 million. මෙයා මේ 1 million views ගත්තේ සති දෙකකින්. ඒ වගේම මේ වෙද්දි subscribers ලා ඉන්නවා 1500කට ලං කරලා. ඒ වගේම මේ channel එක බලන්න මේ channel එකට සතියක් වගේ වෙන්නේ මේ වෙද්දි views තියෙනවා 23000ක්. ඒ වගේම subscribers ලා 500කට ලං කරලා තියෙනවා. මම ඔයාලට තප්පර 5ක් දෙන්නම් දැම්ම ගිහලා මාව subscribe කරන්න. හේතුව තමයි ඉස්සරහට online සල්ලි හොයන්න පුළුවන් විදි ගැන video series එකක් එන්න තියෙනවා. online business ගැන
වීඩියෝ සීරීස් එකක් එන්න තියෙනවා. ඒ වගේම ඔයාලට ෆයිනෑන්ෂියලි උදව් වෙන්න පුළුවන් වීඩියෝ සීරීස් එකක්ම එන්න තියෙනවා. ඒකින්ද දැම්ම ගිහිල්ලා අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. මේ දේවල් මිස් කරන්න නැතුව ඔයාලට බලන්න පුළුවන්. මේ දේ තව ගොඩක් කට්ටිය කරලා සක්සස් වෙලා මට යාලගේ ඇනලිටික්ස් එවුවා. මම ඔයාලට මේ වීඩියෝ එකේ ඔක්කොම පෙන්නන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා ඔයාලට මේ වගේ මීම් වීඩියෝස් හොයාගන්න ඊවිල් ලූක්ගේ channel එකම පාවිච්චි කරන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයාලට මේ type වීඩියෝස් post කරන ඕනම channel එකකින් වීඩියෝස් ගන්න පුළුවන්. හරි අපි දැන් මේ වීඩියෝ එකේ අන්තිම chapter එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මෙතනදි බලනවා හරි විදියට කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ වගේම කොහොමද හරි විදියට වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඔයාලට මං වගේ views subscribersලා ඉක්මනට grow කරගන්න ඕන නම් මේ steps ටික හරියටම follow කරන්න. මම දැන් මෙතනදි කිව්වා edit කරන්න තියෙනවා කියලා. ඔයාලට ලොකු දෙයක් එඩිට් කරන්න නෑ, පොඩි දෙයක් එඩිට් කරන්න තියෙන්නේ. ඕනෙම ෆෝන් එකකින් මේ දේ කරගන්න පුළුවන්. විනාඩියක දෙකක වැඩක් තියෙන්නේ. අපි එඩිට් කරන විදිය බලන්න කලින් මුලින්ම බලලිමු කොහොමද හරි විදියට අප්ලෝඩ් කරන්න කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරමු කොහොමද එඩිට් කරන්න කියලා. ඔයා YouTube එකට ගිහිල්ලා ඔයා එඩිට් කරපු ඔයාට අප්ලෝඩ් කරන්න ඕනේ වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. එතනින් පස්සේ ඔයාලා ඩිරෙක්ට් මෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයා කැප්ෂන් එකක් ඇඩ් කරගන්න. ඒ වගේම කැප්ෂන් එකට ඔයා ඇඩ් කරන්න ඕනේ hashtag 3ක්. එතනින් පස්සේ ඔයා visibility එකට public දෙන්න. එතනින් පස්සේ තමයි තියෙන්නේ location එක. ඔයාට මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ මොන country එකේද කියලා අපි මෙතනින් select කරගන්න ඕනේ. දැන් මම මෙතනදී USA කියලා select කරගන්නවා. ඔයාලා මෙතනදී ඔයාට ඕනේ country එක select කරගන්න. ඔයාට වීඩියෝ එකක් upload කරද්දි කරන්න තියෙන්නේ මේ ටික විතරයි. අපි දැන් බලමු කොහොමද වීඩියෝ එකක් හරියට edit කරගන්නේ කියලා. edit එකට යන්න කලින් අපි බලමු ඔයා මේ දේ කරන්න හිතන් ඉන්නවා නම් ඔයා මේ දේ කරද්දි කරන්න ඕනේ නැති දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයා YouTube එකට වීඩියෝ එකක් upload කරාට පස්සේ ඒ වීඩියෝ එක ඔයාම ගිහිල්ලා බලන්න එපා. දෙවෙනි දේ තමයි ඔයා වීඩියෝ එකක් upload කරද්දි කොයි වෙලාවකවත් VPN use කරන්න එපා. තුන්වෙනි එක තමයි ඔයා කොයි වෙලාවකවත් ලංකාවේ කෙනෙක්ට කියලා මේ channel එක subscribe කරගන්න එපා. ඔයා views ගන්න කියලා හිතාගෙන වීඩියෝ share කරන්න යන්න එපා. ඔයා මේ දේ කරොත් එමු ඔයාගේ videos viral වෙන්නේ නැති වෙයි. ඒ වගේම ඔයාලට international audience එකක් හදාගන්නත් බැරි වෙයි. ඒකින්ද මේ දේවල් තුන කොයි වෙලාවකවත් ඔයා කරන්න එපා. හරි අපි දැන් මේ වෙද්දි 95%ක්ම කතා කරලා ඉවරයි. අපි ඊටු 105 ගැන කතා කරමු. ඊටු 105 තමයි edit එක. අපි දැන් බලමු ඔයා කොහොමද හරියට edit එක කරගන්නේ කියලා. ඔයා වීඩියෝ එක edit කරගන්න කලින් මේ වීඩියෝ එක ඔයා CapCut එකට ගිහිල්ලා ඔයා download කරගත්ත වීඩියෝ එක open කරගන්න. අපි මෙතන edit කරන්න ඕනේ මේ යට පාර්ට් එක විතරයි. මේ කෑල්ලට අපි Sigma footage එකක් add කරගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. මම මේ වෙද්දි Sigma footage එකක් TikTok එකෙන් download කරගත්තා. ඊට පස්සේ මෙතන යට මේ overlay කියලා තියෙන එක click කරලා Sigma footage එක add කරගන්න. ඊට පස්සේ අපි මේ add කරගත්ත overlay එක හරියට align කරගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක select කරලා voice effects වලට ගිහිල්ලා effect එකක් add කරගන්න. deep නැත්නම් high effect එකක් low කරලා add කරගන්න. ඔයාලට මේ ටික විතරයි edit එකේ කරන්න තියෙන්නේ. මෙතනින් පස්සේ ඔයාලට වීඩියෝ එක export කරලා upload කරන්න විතරයි තියෙන්නේ. හරි අපි දැන් මේ වෙද්දි upload කරන විදියයි edit කරන විදියයි ගැන කතා කරලා ඉවරයි. දැන් කෙනෙක්ට තියෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි මම දවසට වීඩියෝස් කීයක් අප්ලෝඩ් කරන්න ඕනේද කියන එක. ඔයාට එක දවසකට උපරිම වීඩියෝස් 2යි අප්ලෝඩ් කරන්න පුළුවන්. එතනින් එහාට අප්ලෝඩ් කරන්න යන්න එපා. ඒ වගේම ඔයා USA වලට මේ වීඩියෝස් කරන්න හිතන් ඉන්නවා නම් ඔයා එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න රෑ 12යි පාන්දර 2යි අතර. ඒ වගේම දෙවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හවස 4යි 6යි අතර. හරි අපි මේ වෙද්දි කතා කරන්න ඕනේ හැම දෙයක් ගැනම කතා කරලා ඉවරයි. ඔයාලට මගේ මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒ වගේම මේ දේවල් ගැන අප්ඩේට්ස් දැනගන්න ඕන නම් මගේ Telegram channel එකට join වෙන්න link එක දාලා තියන්නම් මම description එකේ. ඔයාලට එතනින් මාව direct contact කරගන්නත් පුළුවන්. ඒකින්ද දැම්ම ගිහිල්ලා අනිවාර්යෙන් join වෙන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයා තාම අපේ FB එක, Instagram එක, TikTok එක follow කරලා නැත්නම් මම ඒ වගේ links උත් දාලා තියනම් description එකේ දැම්ම ගිහිල්ලා follow කරගන්න. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. See you.